Good evening. Good evening. මදි පොල්ලෝ කෙල්ලෝ ඉන්නේ ලංකාවේ. මම හැරෙන්නේ නේද කැමෝඩෝ? Nice. One last time. Good evening. Right. නැත්නම් අඳගොළු බීරි පාසලකට ආවා වගේ ඉන්න බෑ අපි. හරි? ලංකාවේ education system එකේ highest students එකේ ඉන්නේ මෙතන. Right. මගේ field එක මම හිතන්නේ මෙතන ඔයගොල්ලෝ කාටවත්ම මම ඇහෙන්න නැත්නම් පොඩ්ඩක් කියන්න. මට very comfortable කතා කරන්න. මගේ field එක මෙතන ඉන්න කාටවත් මම හිතන්නේ relative නැහැ. මම ඉන්නේ අතන sales field එකේ and marketing but mostly sales. මම සිංහලෙන් කතා කරද්දී ඉංග්‍රීසියෙන් කතා කරන්න. Thank you. මට ඉංග්‍රීසි පොඩ්ඩක් අවශ්‍යයි. හරි. ෆැමිලි කට්ටියක් හිටියා නේද? හිටියා නේද? හරි. මම මැනේජර් කතා කරන කට්ටිය වගේ. මෙතන මම දැක්ක ටෙක්නිකල් කට්ටිය හිටියා, software පැත්තේ කට්ටියක් හිටියා, මැනේජ්මන්ට් හිටියද? නෑ. right. මොනේ මෙතන නැහැනේ කවුරුත් මාකටිං පැත්ත? අත උස්සන මාකටිං ඉන්නවනේ. IT? right. තව පොඩි දෙයක්. අත උස්සන්න කිව්වම මේ වැලමිට දෙනව නේද? කොතනද දෙන්න ඕනේ? කනගාවට එන්න ඕනේ. වැලමිට කනගාවට එන්න උස්සන්න ඕනේ. මෙහෙම උස්සන්න නිකන් පොඩි කාලේ තියෙන සින්දුවක් අම්බිලි මාමියා මොකද කරන්නේ? කුළුන් වලහස් එක බිල බලන්න එපා. right? හරි. කවදම හරි ඔයගොල්ලෝ කවදම හරි ජීවිතේ හිතුවද කැම්පස් යනවාද කියලා ඇවිල්ලා තියෙනවනේ අද. ඔයගොල්ලන්ට මම සේල්ස් පර්සන් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් මම විකුණුම් මංචලේ යනවා. එහෙම එකපාරට හිතුවොත් කියනවා කනට උඩට අන්න වැලමිට ගාවට එන්න තුන්ද. එක්කෙනෙක්වත්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න කාලේ ඉස්කෝල යන කාලේ හෝ කැම්පස් මේ යන මොහොතේ මේ at the moment මේ ඔයගොල්ලෝ කැම්පස් එකේ ස්ටඩි කරන කාලේ හැරේ මම මොන ඩිග්‍රී කරත් මම මොනා ඉගෙන ගත්තත් මම නිකන් සේල්ස් පැත්තට යනවා. මම මාකටිං පැත්තට යනවා. හිතපු කෙනෙක් නෑ නේද? right මාත් නෑ තමයි. හරි. ඊළඟට මෙතන ගත්තම මෙතනින් පටන් ගත්තම අපි අද හිටපු ස්පීචර්ස් ලා ඔක්කොම කැම්පස් ග්‍රැජුවේටර්ස්. කොටම ගියොත් අපි මෙතන ඉන්න අපේ නියුම මෙම්බර්ස් මේ විදිහ කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක්. ටීම් එකේ හැම නැති එකම එක්කෙනත් මම කැම්පස් එකට ගිහලා තියෙන්නේ මේ යාළු try කරන ගෑල් ළමයි ඉන්නවා එක ගිහිල්ලා තියෙනවා සපෝට් එකට. වින්ග්මෑන් සබ්ජෙක්ට් එකට ගිහිල්ලා තියෙනවා. සහ ඔෆිෂියලි වැඩ වගේකට ගිහිල්ලා තියෙනවා. යන්න මම කැම්පස් කියලා නේ ආසාවක් තිබ්බා. පෙරාදිනේ යන්න මගේ ප්ලෑන් එකක් උද්දම යනවා පෙරාදිනේ විතරයි කියලා. උවමනාව තිබ්බා. මොකක්ද තිබුණේ නැත්තේ? උනන්දුව තිබුණේ නැහැ. උවමනාව උනන්දුව කියන දෙකක් ඈ. හරි. කොහොම හරි 2010 A levels කරනවා. 2010 ඔගස්ට් වල A levels කරනවා. 2010 සැප්තැම්බර් වල ෆස්ට් ඉන්ටර්විව් එක. සේල්ස්. මම ඇවිල්ලා life insurance advisor sales consultant 13 years. first job එක continuous. right? මගේ සෙෂන් එකේදී කට්ටියට කටවල් වහගෙන ඉන්නත් බෑ නිදා ගන්නත් බෑ. නිදාගත්තොත් මම මෙතනට ගිහලා මම දෙනවා සින්දුවක් කවියක් කරලා කියන්න. right? හරි. දැන් මම ප්‍රශ්න කිහිපයක් අහනවා මුලින්ම කැමති කෙනෙක්ට අත උස්සලා උත්තර දෙන්න පුළුවන්. නැත්නම් මම දකින මූණක්. හරි? අහනවා. after graduate තමන් plan කරන income එක කීයද? ඔයගොල්ලෝ convocation ඉවර කරලා ඔක්කොම කරලා first job එකට ගියා. අපි internship උත් ඉවරයි. දැන් permanent employee. first income එක කීයද plan කරන්නේ? මමයි මතක් කරනවා ලංකාවේ education system එකේ highest students මෙතන ඉන්නේ. ඉතින් පස්ස ගහන්න බෑ. කීයද? මතක් කියන්න බෑ. 1,50,000. nice. මේ නංගි කියන්නේ මම ඔල්රෙඩි අවුරුද්දක් විතර වැඩි මල්ල. ඔයාගේ අයියෙන් කතා කරා. 1,50,000. 1,50,000 හැර වෙනත් 50,000 ඒවා තියෙනවද? මිහින්තලේ ඉන්නේ මේ විදිහට ප්‍රශ්න අහනවා. හරි. මම ඔයාලට ජොබ් එකක් දෙනවා. පළවෙනි ඉන්කම් එක
රුපියල් 2145යි. කවුද කැමති? පළවෙනි ජොබ් එක රුපියල් 2145යි. යන්න කැමති කෙනෙක් අත උස්සන්න. sorry? දවසකට නෙමෙයි මාසෙකට. right මේ month එකේ වැඩ කරනවා next month එකේ හම්බෙන්නේ රුපියල් 2145යි. කැමති නෑ? 50000ක් ඔලු බෑ. මේ අර කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ තියලා තියෙන සෙල්ලම් බව්වෝ එහෙම කරන්නේ. අත ඉස්සෙන්න ඕනේ. 50000 minimum 50000 minimum right 75000 first salary as a permanent employee 75000 right අද ඉතින් උඩට යන්නේ නැති කොහොමද අද උස්සනවනේ හරි දැන් ඔප්ෂන්ස් දෙකක් දෙන්න ඔයාගේ පඩිය 150000යි මේ මාස හරගොත් next month එකේ ඉඳන් 150000යි permanent agreement එක ගන්නවා 10 years වලට ආයි ඊළඟ ඔප්ෂන් එක තියෙනවා ඔයාගේ පඩිය රුපියලයි හැබැයි agreement එක 10 years හැබැයි every month ඔයාගේ salary එක කලින් මාසෙට වඩා ඩබල් වෙනවා පැහැදිලිද next month එකේ ඔයාගේ salary එක මේ options දෙකක් first option next month your salary will be 150000 the agreement will be signed for 10 years the other option is next month your salary will be 1 rupee just 1 rupees and the contract will be 10 years same but there is another option sorry a condition your salary will be double every month again last month එකට කලින් last month එකේ ගත්ත salary double වෙනවා next month එක වෙනවා දැන් මොකක්ද තෝරගන්න උත්තරය හිතන්න බෑ හරි මෙච්චරයි first job එකේ ඉන්න කට්ටිය negative 1,50,000 10 years agreement negative පටසේ 1 2 3 4 5 6 7 8 9 අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ landmass tractor right 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 right nearly 20 වගේ ඉන්නවා right hey first job yes ලැබෙන හින්දා right අපි ආමු ඔයාගම අවුරුදු 10ක් ගිහිල්ලා agreement එකේ නෝන්දලත් එක්ක බලද්දී 150 1,50,000 අවුරුදු 12 month වලට වැඩි කරා ඒක 10 years වලින් වැඩි කරාම ඔයා කියන හම්බෙන ගාන වැඩි right ඉන්දරෙන් කෙනෙක් ඉන්නවා hey first job නැතු second job එක තෝරගන්න වැඩි වෙනවා කියන්නේ මේක වැඩි වෙද්දී අරකට වඩා වැඩි කියලා ඔයගොල්ලෝ වාඩි හරි ඔබ තුමිය නම hey යාළුවෙක් ඉන්නකෝ මාත් ඉලියා හරි මම හේතුව ගැන ගණන් හදනකොට සාමාන්‍ය විනාඩි 20ක් කරනවා ගාන ඉවරයක් කරන්න. නිවිහැණි ඉන්නේ දැන් අද ගෙදර ගිහින් සෝරි ඔයගොල්ලෝ හොස්ටල් ගිහිල්ලා කාලා බීලා වැඩි කරලා බලන්න. මේල දෙසැම්බර් ජනවාරි සැලරි කීයද? ෆස්ට් ජොබ් එක ගත්ත කට්ටියගේ 1,50,000යි. අර ගොල්ලන්ගේ රුපියලයි. හරි? සෙකන්ඩ් මන්ත් එකේ ඔයගොල්ලන්ගේ 1,50,000යි. මේගොල්ලන්ගේ රුපියල් 2යි. තර්ඩ් මන්ත් එකේ මේගොල්ලන්ගේ රුපියල් කීයද? 4යි. ෆෝර්ත් මන්ත් එකේ 8යි. ඊට පස්සේ ආරයිට් වැඩි කරලා බලන්න. මේ සැලරි එක වැඩි. අපිට ෆස්ට් ජොබ් එකට කියනවා ෆික්ස් ඉන්කම් කියලා. සෙකන්ඩ් ජොබ් එකට කියනවා ක්‍රියේටිව් ඉන්කම් කියලා. ඒ කියන්නේ ක්‍රියේටිව් අපි ක්‍රියේට් කරගන්න. මම YouTube කෙනෙක් හිටියා නේද? දැන් නැද්ද? ගියා. ක්‍රියේටිව් ඉන්කම්. හරි. ජීවිතේ මට කියන්න බලන්න ඔයගොල්ලෝ ෆස්ට් ඉන්කම් එක අතර ගත්ත දවස් කවද්ද? මුලින්ම ඉන්කම් එකක් හම්බ කරපු දවස් කවද්ද? අවුරුද්ද වයස? අනිත් එක්කෙනෙක් දෙන්නෙක් උත්තර දෙන්න ඕනේ ඈ. අවුරුදු 20 දී.
මොකද්ද කරේ? තව 20. තව මේ පැත්තේ 20. 20 ඔක්කොම 20 කම්බ කරේ. නෑ. ඕගොල්ලෝ මුලින්ම සේල් එකක් කරන්නේ ජීවිතේ අවුරුදු 5 6 වගේ. ඇයි ඒ? රයිට්. සිංහල අවුරුද්දට බුලත් උස්සන් මුළු ගමේම නෑදෑයෝ ගාව නිය කට්ටියත් උස්ස. ගියාද? ඇයි ගියේ? සල්ලි හොයන්න. නෑදෑයෝ වන්දන ගියාද? නෑ සල්ලි හොයන්න ගියේ. මං ඇවිල්ලා අපේ තාත්තගේ පැත්ත ගත්තොත් එහෙම මට ඉන්නවා පිරිමි සහෝදරයෝ තාත්තගේ නෙමෙයි ඈ. තාත්තගේ මල්ලිලා නම් කියලා නැත්නම් එහෙම ගත්තාම පිරිමි සහෝදරයෝ මට ඉන්නවා 24ක් විතර. මං තමයි වැඩිමල් මේක. හරි කරුණයක් ඒක. ඇයි ඒ? ඈ? නෑ මුකුත් කරන්න බෑ. ඉස්කෝලයක් කට් කරොත් එහෙම දැන් මල්ලි කෙනෙක් කට් කරාම අයියා වගේ හැදියන් කියනවා. අයියා කට් කරොත් එහෙම. පවුලි වැඩිමල් දරුවා දන්නවද දුක? ඉන්න වැඩිමල් දරුවා. ඔය ඉන්න තායි. හරි. මං වැඩිමල් කෙනා. මං සාමාන්‍යයෙන් පෞද්ගලිකව වන්දින කතන්දරට කැමති නෑ. මං බොහොම දැනෙච්ච මනුස්සයර වන්දින්නේ නැහැ නැත්නම් වන්දින්නේ නැහැ. හැබැයි අරුන් 20 ගාන වෙනවා පොවුණු 20 ගානම නෑ මේ වෙනකොට. 7ක් 8ක් හිටිය වෙනකොට. ඇවිල්ලා උන් දාගෙන පොවුණු මේ ඉස්සරහට මාව. හැබැයි හොඳයි. සාමාන්‍ය ඒ කාලේ රුපියල් 500ක් විතර හම්බ කරනවා. මේ 2003 4 වගේ ඈ. එහෙම ගියා නම් ඕගොල්ලෝ මුලින්ම සේල් එකක් කරන්නේ අන්නේ බුලත තරම් වැදපු දවසේ. ඇයි ඒ? ඔයගේ අරමුණ මොකද්ද? සල්ලි හම්බ කරන එක. කාවද විකුණන්නේ? සංස්කෘතිය, සිරිත් විරිත් සහ ඔයාව. කාවද විකුණන්නේ? සංස්කෘතිය, සිරිත් විරිත් සහ අයියෙන් කියන්නේ මාව. ගෝ ඇහෙන්නේ? මාව. මම ගෝ ෆස්ට් ජොබ් එක 2010 මගේ ෆෝමල් ලෙටර්ස් දෙන්නේ. මගේ පළවෙනි සැලක 2145යි. මම ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ වුණා නම් මොකද කරන්නේ? බෝසාටත් බැලලා, ඉන්ටර්වයුව කරපු කෙනාටත් බැලලා ඊට පස්සේ මම ට්‍රේන් කරපු කෙනාටත් බැලලා ගහලා යනවා. හැබැයි හිටියා. ඇයි හිටියේ? මම මේ ජොබ් එකට ගියේ මට අනිත් හැමෝම එපා කියනවා. යන්න එපා. ගෙවල් ගානේ යන්න වෙනවා. ඈ? තව මොනවාද? මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. වරෙන් විදුලි බල මණ්ඩලයේ පියන් ජොබ් එක කරන් දෙන්න. මම ඉන්ටර්විව් දෙකට ගියා බලේ. ඉන්ටර්විව් ගියාම චපාලි ජොබ් එක මාත් ඒ කාලේ අමාත්‍යංශවලදී ඉන්ටර්විව් කරා. එහෙම ගත්තා ඉන්ටර්විව් එහෙම ගත්තා. අපි දන්නවන්නම්. එච්චරයි. මගේ දෙවෙනි මාසේ ඉන්කම් එක රුපියල් 6000 ගාණක්. තුන්වෙනි මාසේ 15000. එදා තමයි ගෙදරට මුලින්ම බඩු ටිකක් අරන් දුන්නේ මගේ ජීවිතේ මම හම්බ කරපු සල්ලි. බඩු ටික. පොඩි බඩු මල්ලක් කුස්සිට ගිහිල්ලා හාල් කිලෝ එකයි මම පොඩි සාරින් ටින් ටිකක් දාලා අරන් දුන්නා. දැන් මොකද උනේ? ගෙදර කට්ටිය. ඒක කියන්නකෝ අනේ අයියෝ. මොකද උනේ? සතුටු වුණා. උඹට අපි ඛණ්ඩ දෙන්නේ නැද්ද? කොහොමද මේව ගෙනාවේ? කවුද මේ? අපේ පිය රජතුමා. තිබ්බා කට වහගෙන ගියා. මම මේ තැනින් තැන මට පුතා කියවෙයි, දුවේ කියවෙයි, ළමයි කියවෙයි ගණන් ගන්නවා මම ඔයාලට අවුරුදු කීයද? 2යි වැඩිම. දහම් පාසලේ උගලලා පුරුතර කියවෙන්නේ ඈ. ඔන්න මම 2011 ජනවාරි මාස මුලින්ම ජොබ් එක පටන් ගන්න ඇත්තටම. ඊට කලින් මාසෙක ට්‍රේනින්ග් තිබ්බේ. අගෝස්තු වෙනකොට මගේ ඉන්කම් එක 1,04,020 ගාණක්. 2011 රුපියල් අගයත් එක්ක මතක නම් කල්පනා කරලා බලන්න. ඔයගොල්ලෝ වයස කීයද? 2011 ඉපා මම අවුරුදු දෙකයි වැඩි මම. රයිට්? හරි. එතකොට ඔයගොල්ලෝ ප්ලෑන් කරන අංක 5 ඉන්කම් එකට මම ගියේ මාස කීයද? 8. අංක 6 කියයි. හරි. දැන් නිකන් සේල්ස් ජොබ් එකක් කරන්න ඕනේ කියලා හිතනවද? මම තව පොඩි කතාවක් කියන්න. අම්මලන් ගොඩ හොතොට ඔය දෙක එක. අපේ කම්පැනි එකේ ඉන්නවා ප්‍රසාද් මංජුල කියලා කෙනෙක්. ගෝවියෙක්ගේ පුතේ. කුඹුරු කොට කොට ඉන්නේ. හිතන්න පාර ඔළුවේ මේක බැඳලා අපි තුන් සරවක් කියලා.
අමුඩි ඉමේජිනේෂන් කරගන්න එපා right ඉන්නකොට අපේ යනවා ප්‍රොපගැන්ඩා වේකල්ස් ඒ කියන්නේ අර ලවුඩ් ස්පීකර් දාලා මෙහෙම රැකියාව අවස්ථා තිනවා එන්න තේ එකක් දෙනවා තවන්ට කන්න දෙනවා අර යම් බං කණ්ඩක් දෙනවා තේත් දෙනවනේ ගිහලා බලමු මොකද්ද කියලා ආවා යාළුවෝ දෙන්නම ජොබ් එකට එනවා මොනවාද මේ සේල්ස් කවුද එන්නේ ගෝවියගේ පුතෙක් සහ යාළුවා මොනවද කරේ කියලා මම දන්නේ නැහැ තාත්තා කියලා විස්තර හරි පස්සේ යාළුවා කාලේ ජොබ් එක කරලා රට යනවා මෙයා තාම අපිත් එක්ක වැඩ කරනවා ඒ මිනිස්සයා අද මම මේක අපේ අඩතත් එක්ක ෂෙයා කරගත්තා ඊයේ රෑ පාන්දර රෑ නෙමෙයි නින්නේ ඉඳි ප්‍රශ්න තියෙනවා දැන වෙනස් වුණා නේ හරි ඒ මිනිස්සයා අද ගෙදර මාසයක් කුටුවේ වාඩි වෙලා හිටියොත් ඉන්කම් එක කීයද මේ මාසෙ වැඩ කරන්නේ අපි දුමු මාසයක කුටුවේ දීලා එන්න ගහලා තියන්නේ ඉන්කම් එක කීයද අපේ කම්පැනිෙන් විතරක් ලක්ෂ 16ක් යනවා ඉන්කම් එක විතර ඉන්සෙන්ටිව් වෙනම යනවා පෙර තිබ්බ මීටින් එකේ ඉන්සෙන්ටිව් ටික මේ අවුරුද්දට විතර ඉන්සෙන්ටිව් එක 30 මිලියන අරන් තියෙනවා කීයද 30 මිලියන සිංහලෙන් කීයද ලක්ෂ 300ක් පඩියට වැඩි වැඩි ඉන්කම් මේ ඉන්සෙන්ටිව් එකට අමතරව ගිෆ්ට්ස් කම්පිටිෂන්ස් ඊට පස්සේ ෆොරයින් ටුවර්ස් රටවල් ගිහලා තියෙනවා 36කට විතර එකක්වත් මෑන්ගේ වියදමෙන් නෙමෙයි කම්පැනි සල්ලි වියදම සේල්ස් ඇන්ඩ් මාකටිං වල තියෙන මැජික් එක ඒක රයිට් මම දැන් ඔයාලට කියන්නේ ඔක ඔක්කොම නවත්තලා සේල්ස් ඇන්ඩ් මාකටිං වලට යන්න කියලා නෙමෙයි රයිට් මම කියන්නේ මෙතන ඔක්කොම එක්ක කැම්පස් ගිය කට්ටිය නැත්නම් කැම්පස් යන කට්ටිය නැත්නම් ග්‍රැජුවේට්ස්ලා ඩොක්ටරේට් දින කට්ටිය ඉන්නවා තව ඊපස්සේ මේ ඔය අනමන දින ඔක්කොම කට්ටිය ඉන්නවා මට මොකද තියෙන්නේ මොකද තියෙන්නේ උසස් පෙළ කලාංශයේ 100ක S2යි OS 1යි 102යි ඔච්චරයි ඔයගොල්ලෝ තමයි ඕගොල්ලන්ගේ ලෙවල් එකේ වෙන්නත් පුළුවන් මම කියන්නේ ඒල අධ්‍යාපන මට්ටම ඊට පල්ලෙහා වෙන්නත් පුළුවන් ඉස්කෝලෙන් පැනලා ගියා කට්ටි පැන්නා කාලයක් තිබ්බා අපේ ඉස්කෝලේ බැච් එක BMICH එක දන්නවනේ අරවනේ සහ මේ තව shopping mall එකක් තිබ්බා ඉස්සර Magic 60 කියලා ওই දෙකටම තහනම් අපේ බැච් එක දැක්ක ගමන් එමිස් එක්ක පොලිසියට කෝල් කරනවා නැත්නම් ඉස්කෝලේට කෝල් කරනවා ඉස්කෝලේ වෑන් එකක් අරන් ගිහලා අපිව දාගෙන යනවා ඔක තමයි ජීවිතේ හරි එතකොට ඕගොල්ලෝ ගත කරපු ජීවිතය සහ අපි ගත කරපු ජීවිතේ 아무තු වෙනසක් නැහැ වෙනස තියෙන්නේ මේ ජෙනරේෂන් ગેප් එකක් කියලා දෙයක් තියෙනවා ඔච්චරයි හරි දැන් මේ මම කතාව කියන්නේ මේක ඔයගොල්ලන්ට නොවෙන්න පුළුවන් හැබැයි කවදාද දවසක ඔයගොල්ලන්ගේ ළඟම යාළුවෝ වෙන කැම්පස් එකෙන් පෙරිච්ච යාළුවෝ ඉන්නව නේද ඒගොල්ලන්ට කියලා දෙන්න කොට උඩට දාගන්න හැබැයි යාළුවන්ට කියලා දෙන්න අපේ කලින් නීතිඥතුමිය කතා කරා මේ එයාගේ මම දැනෙච්ච දේ මම කියන්නේ රැල්ලත් එක්ක දුවන්න එපා. හරිද මට මතකයි කිව්වා IT ෆීල්ඩ් එකට පයින් ගියහොත් එම් පඳුරකට ඔයගොල්ලෝ කරන වැඩේ මං හැල්ලු කරනව නෙමෙයි. මතක තියාගන්න. කොතන හරි දැනක ඔයගොල්ලන්ට වැරදුනා කියලා හිතුනොත් දැන් ඔයගොල්ලෝ අපි දුකෝ මැනේජ්මන්ට් ෆීල්ඩ් එක යනවා. හරිනේ. යනකොට ජොබ් එක කරනවා හිතනවා සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. ගන්න ඉන්කම් එක 1,50,000යි මදි. ඉස්කෝලේ ඕලෙලුත් පාස් නැති මිනිස්සයා ලක්ෂ 5ක් විතර ගන්නවා. මගේ යාළුවෝ ඉන්නව එහෙම. මම ටයි එකක් දාගෙන ලොක්ක වගේ යනවා. පිට කොටියේ පොල් ලොරියක් දාගෙන මේව කරනවා. මංගලොඩියේ 3 වෙනක් විතර මිනිස්සු හම්බ කරනවා. හරි? එතකොට කොතන හරි හිතනවා නම් මට දැන් වැරදුනා. මම මේ ආපු මාර්ගේ වැරදි කියලා. මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? අන්දගොළු විහිරි පන්තිය. අර කොහෙද රත්මලානේ. උත්තර කොටේ මං කියවා තරුණ ළමයි ඉන්නේ. මම මේ අවුරුද්දක් වැඩි මල්ලත් ඔයගොල්ලෝ මෙච්චර හයියෙන් කතා කරනවා. ඔයාලා කොහොම කෑ ගහන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? මොකද්ද කරන්න ඕනේ දැන්? එමෙ හිතන වෙලාවල් තියෙනවද? එක්සෑම් එකක් ලඟ වුණාම ඈ ඉසිස් පාර දෙන්න ලඟ වුණාම තියෙනවද? එතකොට මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? දැන් මම ඔය කලින් කතාව කිව්වා ඔයගොල්ලෝ යන පාත් එක වෙනස් කරන්න අත්දැක කියන එක නෙමෙයි. ටාගට් එකක් ගෝල් එකක් හදාගත්තම අපි ඒකට දුවන්න ඕනේ. අපි ගෝල් එක වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්නේ මොකද්ද?
යන පාර පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. නේ? යන පාර පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. මතක තියාගන්න මේ ඔයගොල්ලන්ට නෝ ස්ට්‍රෙස් එක, පීඩනය හැමදේම මේ ඉන්න හැම කෙනාටම දැල්ලා තියෙනවා. මේ මිනිස්සුත් මෙතන ඉන්න හේතුව ඒක කාගෙන අල්ලගෙන හිටපින්න. සහ මම විශ්වාස කරනවා මේ හැමෝටම ඒකට කම්ෆර්ටබල් සෝන් එකක් තිබ්බා. මම මේ කියන සුවපහසු කලාපේ නෙමෙයි ඈ. කම්ෆර්ටබල් හියුමන් සෝන් එකක් තියෙනවා. මම වැටෙන වෙලාවට මම පොඩ්ඩක් කකුල තියලා ජැක් එකක් ගහන්න. වැටෙන්න දෙපා මචං. මං හරියටි නේ? එහෙම ඉන්නවා. එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, 10ක් 15ක් වෙන්න පුළුවන්. එහෙම ඉන්න කට්ටිය දුස්සනවා. මේ පට්ටම ෂුවර් කෙනෙක් කියලා කතා කරන්නේ ඈ. මං වැටුනොත් ඌත් දුවයි මම ඇදගෙන හරියයි. ඒ ඇදගෙන යන ඉන්නවද? අයි සොප්පර වගේ ඉන්නවනේ. නැති කෙනෙක් ඉන්නවා. අන්න දැන් අත උස්සන්න. හරි. අහගන්න. ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මම මේක පාර වැරදි. මගෙන් වැඩක් නැහැ. මට වටේ මිනිස්සු මාත් එක්ක නැහැ. එහෙම නැත්නම් මම පරාජිතේ. මේ වාසනාවට ආපු ගමනක් කැම්පස්. එහෙමත් වෙන්න පුළුවන් නේ. මම ඕනල් කරනකොට මේ සිංහල සාහිත්‍ය කතා අතිරේක විෂයක් විදිහට අපේ විෂයන් 10ක් ඉගෙනුවා. ප්‍රධාන විෂයක් ටික ඊට පස්සේ තව විෂයන් දෙකක් තෝරගන්න තිබ්බා. අතිරේක විෂයන් දෙකක් වෙනම තෝරගන්න තිබ්බා. සිංහල සාහිත්‍ය ආසාවට කරේ. අවුරුදු දෙකක් 10 වතර 11 වතර අවුරුදු දෙකක් තියෙනවනේ. එක දවසේ පන්තියේ මගේ මුළු පොතේම පිටු 400ක 300ක පොතක් සිලබස් එක විතරයි. සිලබස් එකේ නම් ටික විතරයි ලියලා තිබ්බේ. අන්තිමට එක්සෑම් ලියන කෙට්ටුලා සර් පේපර් එකක් දීපුවා මට කැමති නම් පන්තිරෙ එන්න කියලා. මේ චිත්‍ර කොටස් වගේ. සර් අපි යම මෙහෙම බලන්නේ අපිට මෙහෙම බලන්න. රයිට්? මට මොකද රිසර්ච් එකෙන් දැත්? එක්ස්කල්ලා කියන්නේ අවුරුදු දෙකක් පන්තියේ සිටින මිනිස්සුනේ. ඈ 100ක් ඒකක් තිබ්බා. ඒල අහසින් පාත් වෙනියව. මම දන්නේ නැහැ කොහොමද ආවේ කියලා. කොපි කරේ නෑ. ඉතිහාසෙට කොපි කරලා විභාග ලියලා නෑ. දැන් එහෙම ආපු යාළුවෝ දෙන්න ඔයගොල්ලෝ මෙතන නැතුවට යති යාළුවෝ. මම කොහොමද මං කැම්පස් ආවේ? එහෙම ඉන්න වෙන්නේ නේ. හිතනවා නම් කොතනමක හරි දරුවෝ අවුරුද්දක වැඩි මල ඔයගොල්ලෝ පරාජිතයෙක් කියලා මතක තියාගන්න. ඔයගොල්ලෝද මෙතන ඉඳගෙන ඉන්නත් ජීවිතය ආරම්භ මොහොතේම ලොකු මැරතන් නැතුව ලෙන්නේ. මේ කතාව අහලා ඉන්න සමහරක් විට මොකද්ද මැරෙන්නක? මොකද්ද මැරෙන්නක? ඔයා වගේ මොතන ඉඳගෙන ඉන්න බලාපොරොත්තු වෙච්ච බිලියන ගාණක් එක දුවන උතන ඉන්නේ. දැන්වත් තේරෙන්න ඕනේ කතාව. ඉතින් ගහට කියනකොට මට ඒක ලිංග පාඩමක් කරන්න වෙනවා. සෞඛ්‍ය කරන්නේ නැද්ද ඉස්කෝලේ? බිලියන ගාණක්. අහලා දෙන්නේ මොකද ආන්නේ? බිම්බයක් ගා සංකෝචන වෙන සුක්කානෝ බිලියන ගාණක් යනවා එකටයි chance එක තියෙන්නේ. දැන් ජයග්‍රාහකයද නැද්ද ඕන? ඇහෙන්නේ නැහැ. මදි. ජයග්‍රාහකයෝ උන කෑ ගන්න. අරගා සනජ්ජා සූර්ය 100 ගහලා කෑ ගන්න. ඕගොල්ලෝ ජයග්‍රාහකේ. මම අද තාම හුස්ම ගන්නවා කියලා කියන්නෙම ජයග්‍රාහකේ. ඊළඟට ඕලෙන් රිසල්ට් සාමාන්‍ය හොඳ වෙන්න දෙන අඩුතරමේ. මම C7ක් 8ක් එක්කවත් පාස් වෙන්න දෙන්නේ. නේ? ඉස්ම නැතුව. පැත්තකින් තියන්න. A-level හොඳට ගහගත්ත ඉඳන් මෙතන ඉන්නේ. දැන් ලංකාවේ A-level ලියනද අවුරුද්දට කීයක් විතරද? ලක්ෂ 4ක්? ඒ වගේ ප්‍රමාණයක් ලියනවනේ නේද අවුරුද්දට? ලක්ෂ 4කින් එකෙක් කීයකින්ද? මාව ඩිමෝටිවේට් කරනවනේ ඔයාලට කතා කරනකොට. ලක්ෂ 4කින් එක්කෙනෙක්. පොඩි ගානක් 0.5ක්. ගන්න අදු සැරේක වගේ දෙගුණට තව එකක් වැඩි. හරි. ඒ නිසා එම එපා වෙන දැන් තියෙනවා. එපා දැන් තෝ ළඟට ගියා මචං මට එපා වෙලා තියෙන්නේ මගේ හිත හදපන්. කොහොම නැත්තම් මේ මොහොතල හදපන්. අදයි මේ මිනිස්සු. විශ්වාසවන්ත නගම යාළු වෙන්න. එහෙම වෙලා තියෙනවා. ඕගොල්ලන්ටත් වෙයි. රයිට්? හරි. සේල්ස් ගැන කිව්වනේ මම. සේල්ස් ෆීල්ඩ් එකකට යන්න මහා දැනුමක් අවශ්‍යද? ස්ටාර්ට්අප් එකට මහා දැනුමක් අවශ්‍ය නැහැ. ඒ දැනුම
අපි ගාව මුළු උපතේ ඉඳන් ඇගේ තියෙනවා. දැන් මේකට වඩා අවංක උත්තර ඕනේ. අත උස්සන්න මූණ පෙන්නට දෙන්න එහෙම උස්සන්න. යාවුතු 20 දෙයක් 20ක් විතරක් යනවනේ. මේ වෙනකොට ගෑල්ලානේ පිටන එකපාරක් හරි යාළුවා දින කට්ටිය. අද බාගේ යාළුවා තාම වඩ ස්කෝර් නැති එහෙම බෑ. රයිට්. එයා දෙවිවා දැන්. යන්නේ එතන තියෙන්නේ සෙල්ස් ප්‍රොසෙස් එකම තමයි. ඔප්පු කරලා වෙන්නද බං? හරි. වොලන්ටියර් දෙන්නෙක් වුණ ගෑල්ලා මෙසා පිළිබිලා මේ. ඉක්මනට. ඕව පස්ස ගාලා බෑ. මම කියන්නේ මම නම් ඕගොල්ලෝ ග්‍රැජුවේට් කරන දවස් ලංකාවෙන් යනවා. අයි හත්තුලේ බෙහෙත් ගන්න තියෙන ඕගොල්ලන්ගේ. ගෑක් හදා ගන්න තියෙන ඕගොල්ලන්ගේ. වාහනයකටම හදා ගන්න තියෙන ඕගොල්ලන්ගේ. ඔහොම පස්ස ගහලා මොකද? දෙන්නෙක් ඕනේ. එළ කොල්ලෙක් නැගිටින්න. මම එන්න. ආයිද? කොක්කක් සල් කරගන්න chance එකක් දෙන්න යන්නේ. කොල්ලෙක්. මේකට පස්ස ගන්න වැඩක් නෑ. කොහෙන්ද මම? විනාඩි 5 සෙෂන් එක ඉවරයි මේකෙන් පස්සේ ඈ. සේල්ස් ප්‍රොසෙස් එක. මම මොකද කියන්නේ මම ඉසු. ඔයාගේ අන්සිකා අසරණ. හරි. මුල් කතා ඉවරයි. ඉසුරු ලයින් පාරක් දාන කාටද? කාටද? ධම්ම කියන්නේ ළමයාගේ. ඔයාලා සාමාන්‍ය ගෑනලුත් හැදෙන්නේ. රයිට්. අම්මා ඉස්සර ගියනු. මොන වගේ ගෙල්ලන්ට ගියම්. යා අපිට කරන්න. වාසිකන් කරගෙන. ඉන්න කෙල්ල මෙතන ඉන්නව නම් ඒ මොන වගේ ගෙල්ලන්ට ගියම්. කොණ්ඩේ දිනේද කොටද? දීගවල. කොච්චරද? ඉන්න හරිද බා? සුදුද කළුද තලේද? උසස්. වඩේ උසස් කොටේ. එතකොට ඔයාව අම්මා කෙනෙක් වගේ බලා ගන්න ඕනද නැද්ද? එහෙමත් හොඳයි. යා. ඔය අම්මා තාත්තා බලා ගන්නත් ඕනේ. එහෙමත් හොඳයි. අධ්‍යාපන මට්ටම මොකෝන්තු ඉගෙන ගන්නද? එහෙම. එතකොට කසර උයන්න පුළුවන් වෙන්නත් ඕනේ. මලාට මල්ලි බඳින්න වෙන්නේ නැහැ. හරි. මම වය ගන්න. රයිට්. වෙන්න දෙන්නේ මෙච්චරයි. පළවෙනි දවසේ න්යාව දකින්න. ඔය න්යාව. මොකද කරන්නේ? කාඩ්. යාළුවෝ මොකද යාට කිව්වනේ. මට කියන්න කියන්න බෑ. හලා. මොකද කියන්නේ ඔයගොල්ලෝ? එහෙම දැක්ක කොහොමද කියන්නේ? වට්ටක්. නෑ මොකද්ද කරන්නේ? දෙවෙනි දවසෙත් එනවද? එනවද? එනවා ඇයි එන්නේ? එන්නේ මෙයා මුලින්ම බලන්නේ දැන්. මෙයා බලන්නේ. එනකම දැන් අරගෙත් වෙලාව. දැන් මේ වෙලාව හතරෙන් දවස් ඈ. හරටත් දාන්න බෑනේ ටිකක්. හතරෙන් දවස්. දැන් ඔයාලා තේරෙනවා මේ මිනිස්සු හැමදාම එනවා කියන්නේ. තේරෙනවනේ? යාට එන්නේ ඉන්නවා ඈ. යාට තේරෙනවා. දැන් මොකද කරන්නේ? පොඩ්ඩක් ටිකක් මෙහෙම බලන්න ඈ. කරගන්න. රයිට්. දැන් එයා කියන යාළුවට මොකද්ද? මචං ගස්සනවා. මචං කෙල්ලෝ නෑ කියන්නේ උත්තරේ. කෙල්ලෝ නෑ කියන්නේ ඔව් කියවගේ. ඔව් කිව්වාගේ තමයි. දැන් ඔන්නම සතියක් දෙයක් යනවා. දැන් ඉතින් මෙයාගේ යාළුවොත් එක්ක ඉන්නවා. එක්කගෙන එනවා ඇවිල්ලා. ඇවිල්ලා මොකද කරන්නේ? යාළුවොත් බලමු. මේ අවස්ථාව තියෙනවා. පස්සේ දිනවන්තර යාළුවොත් එක්ක ආසින්න අවස්ථාවක් තියෙනවා. මේක හැම එකක් නෙමෙයි. දැන් ඔන්න යාළුවොත් කියන පස්සේ මෙයා කියනවා යාළුවෝ කියන මොකද? දැන් නාගයා. දැන් ඔන්න මොකද වෙන්නේ? 33
වදිනවා. ඊට පස්සේ ඕම ගිහිල්ලා පොඩි කාලයක් ගිහිල්ලා දැන් ජොබ් එක කරන්නේ කවුද? මෙයා කියලා රැඩ් කියනවද? නෑ ඒ ජොබ් එක කාගේද? මගේ. ඔය මේ දෙනවා. දැන් ලියුම ගන්නේ කොහමද? දැන් මතක තියාගන්න ඉතුරු ටික ඕනේ අපි මෙතන බැලුවා සතුටින් ළමයි 10 කරලා ජොබ් කරා. right next දෙන්න වඩි. දැන් විසුරු මොකද්ද කරේ? එයාගේ කාලය ශ්‍රමය අපි කියන්නේ සම්‍යක් ප්‍රයෝග අහලා දිනවනේ මේවා. ඒවා ඔක්කොම පාවිච්චි කරලා මොකද්ද කරේ? approach එකක් කරනවා. මොකද approach කියන්නේ? පොඩි යෝජනාවක්. හරි? අරයා මොකද කරන්නේ? පොඩ තේරෙනවා දැන් මේ එන්නේ හරි මේකට තමයි දැන්. එකපාරේ එහෙම බෑ. තාම නෑ. දැන් පොඩ්ඩක් දැමෙති වෙනවා. ඊට පස්සේ ඒ දැම්ම බෑ. දැන් ඔයගොල්ලෝ සේල්ස් පර්සන් කෙනෙක් විදිහට හිතලා බලන්න. කස්ටමර් කෙනෙක් ගාවට ගියාම කස්ටමර් කියනවා මේක මයික් එක. හරිද මම දන්නවා. ඒක මම මට ඉක්ුණා ගන්නවද? ගන්නෙ නෑ. එහෙනම් මොකද වෙන්නේ? දැන් මේක මයික් එකක්. මේ මයික් එකේ දැලක් ගහලා තියෙනවා. මේකෙන් කතා කරාම අපි අර හරහා ඇහෙනවා. එහෙනම් මේක ගන්නවද? නෑ. ඔයා මේ මයික් එකේ තියෙන විශේෂ දේවල් කියන්න ඕනේ අනිත් මයික් වල නැති. දැන් මෙයා ඒක නෙමෙයිද කරේ? අනිත් කොල්ල හිටියට මම විතරයි වගේ ප්‍රේත බලන්නේ. මං තමයි මලක් අරගෙන මං තමයි හැමදාම බස් හෝල්ට් එකට එන්නේ. මං තමයි කාර් එක කැප කරන්නේ. ඒක නෙමෙයි දුනේ. දැන් කස්ටමර්ට තේරෙනවා මොකද්ද? එත්ත තමයි නේ. සාමාන්‍ය මයික් එකක් වල මේක සත්‍යයෙන් මම කතා කරලා තියෙනවා. කිං කිනි ගහනවා. කස්ටමර්ට හිතනවා ඒක කන්වින්ස්. හැබැයි බොරු කියන්න බෑ. හරි? මේ process එක ඔයගොල්ලෝ මුළු ජීවිත කාලය පුරාම මේකම් කරලා තියෙනවා. ඩිසිෂන් බාර දෙන්න. මාන කේස් එක අන්තිම මොහොතේ හැදුවේ මේක කියනවනේ. approaching. ඒක තමයි approaching කියන්නේ. හරි? එතකොට relationship එකකදී තියෙන්න ඕනේ win positions. ඒ කියන්නේ මෙයාත් අතුරු වෙන්න ඕනේ. මෙයාත් අතුරු වෙන්න ඕනේ. කියන්නේ ඉසුත් අතුරු වෙන්න ඕනේ. හන්සිකා සතුරු වෙන්නත් ඕනේ. දැන් මෙහෙම පුළුවන් යාළුවනේ. ඊය තියලා කොමන්ට කැමති කියනවද නැද්ද? එහෙම පුළුවන්. මෙයා සතුටින්, අරයා සතුටින්ද? නෑ. ඒක සේල් එකකටත් එකයි කතන්දරේ. මොකක්ද වෙන්නේ? ගන්න කෙනා සතුටු වෙන්නත් ඕනේ. විකුණන කෙනා සතුටු වෙන්නත් ඕනේ. ගන්න කෙනා සතුටු වෙන්නේ යාට අවශ්‍ය කරන අවස්ථාවට ගැලපෙන භාණ්ඩයක් මිලදී ගන්න හම්බුණා. විකුණපු කෙනා මං සේල් එකක් කරා. ඒකට මට මුදලක් හම්බ වෙනවා. ඒක ඇතුලේ මට මෙච්චර ප්‍රොෆිට් එකක් තියෙනවා. සේල්ස් කියලා කියන උත්තර. ගැලුම් කරුවා සහ විකුණුම් කරුවා හම්බ වෙන ඕනම තැනක් වෙනද බලන්න. ඒක අපි අර පොළ යන්නේ කරන්නේ වෙනද පොළ කියන එක. රයිට්? ඒක ඔළුවේ තියාගන්න. මම ඉවර කරනවා මේ සෙෂන් එක. මොකද තව ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන සෙෂන් එකක් තියෙනවා ඊට පස්සේ ලින්කින් සම්බන්ධව. ඔයගොල්ලන්ට නෙවෙයි මම මේ කිව්වේ ඉඳලා ගන්න යාළුවා. දැන් අද කියලා යාළුවා කියන්නේ මේ විදිහට රංගපල කියන්න ඕනේ. ඒක පාවර දෙන්න කරගෙන රංගපල කියන්න ඕනේ. ඉස්සරහට යනකොට දැන් මෙතන ෆස්ට් ඉයර්ස් එකේ තියා මෙතන සෙකන්ඩ් තර්ඩ් ෆෝර්ත් ඉයර්ස් එකේ තියානේ. එක්සෑම් ළඟ වෙද්දී ඔය ડિප්‍රෙෂන්ස් එනවා. කියලා කියනවා ඈ. එනවා ඇති. ස්ට්‍රෙස් වැඩි වෙනවා. ඔය මොකක් වුණත් ළඟ බඩියක් ඉන්න ඕනේ. අර කියන හියුමන් කම්ෆර්ටබල් zone එක. ආර බදින් අල්ලගෙන ඉන්න කෙනෙක්. හරි මිනිස්සෙක් නම් මේ මෙయ్య කවදාකවත් ඔයාලට වැටෙන්න දෙන්නේ නැහැ. අම්මා තාත්තා වෙන්න පුළුවන්. නංගි මල්ලි වෙන්න පුළුවන්. යාළුවෙක් වෙන්න පුළුවන්. හරිනේ? සමහර කෙනෙක් ගිහිල්ලා ගස්ලන් වල කතා කරනවා. හැබැයි ෆැක්ටරල් මදි. ගහට බෑරි මං කොල්ල ගිහිල්ලා මට ගල්ලගන්න. නේ? ඒ නිසා මේ එහෙම හියුමන් කම්ෆර්ටබල් එක එක හරි ඉන්න ඕනේ. රයිට්? ඊළඟට ඕගොල්ලන්ට යන මාර්ගය. ඕගොල්ලෝ දැන් මේ ග්‍රැජුවේට් වෙලා මේව කළා. අපි මේ ඕගොල්ලෝ හිතන ප්ලෑන් කරන ජොබ් එකම හොයාගත්තයි කියලා. මම කියාගන්න ෆික්ස් ඉන්කම්. මොකද? ෆික්ස් ඉන්කම්. 2011 රුපියල් 2040 කාලෙකින් පටන් ගත්තා. මට තාමත් මේ මාස දෙක තුන මම ගෙදර හිටියත් අංක 5ක සැලරියක් යනවා account එකට.
අනම්මනම් ඉන්සෙන්ටිව් අත්හැරිය. හරි. ඒ හින්දා දැන් ඔයගොල්ලෝ ග්‍රැජුවේට් වෙලා උන්ගේ පාත් එක ඉස්සරහට යන අතරතුරේදී ඔයගොල්ලන්ට හම්බෙන්නේ එහෙම බැරි මිනිස්සු ජීවිතේ. හම්බෙනවනේ. කැම්පස් එක මිස් වෙච්ච කට්ටිය. තමන්ගේ ටාගට්ස් වලට යන්න බැරි වෙච්ච කට්ටිය. මේ මිනිස්සුන්ට මේ පාඩම පොඩියට කියලා දෙනවා. try කරලා බලන්න. sales and marketing කියලා කියන්නේ unlimited income. මොනවද? unlimited income. ඊළඟට මට තියාගන්න අන්තිමට වශයෙන් මම කියන්නේ ආයිත් පාරක් වැටෙන දැන් තියෙයි ළමයි. විදෙන දැන් තියෙයි. හරිනේ. තව විදෙන දැන් තියෙයි, දිය වෙන දැන් තියෙයි, ඉති වෙන, උණු වෙන ඕවල දැනක් තියෙන්න පුළුවන්. මොනවා කරත් අපි වෙනස් කරන්නේ ගෝල් එකද පාත් එකද? පාත් එක. ගෝල් එක චේන්ජ් කරන්නේ නැහැ. මට යන්න ඕනේ අනුරාධපුරයට නම් මම යන්නේ අනුරාධපුරයට. ඒක මම එහෙන් යනවද මෙහෙන් යනවද ගෝලින් යනවද මුලින් එන්න බෑ. එනවා දිගට තීරණය ගන්න කවුද? ඔයා. ඒකට කාලේ පොඩ්ඩක් චේන්ජ් කරන්න බෑ. මම අවුරුද්දකින් කාර්යයක් ගන්නවා මට බෑ හැබැයි මම මාස 4ක් වැඩි කරලා ගන්නවා. පුළුවන්? කාර්යක තරහද මම අවුරුද්දෙන් ගන්නවා කිව්වේ එන්න වැද්ද බලන්න. එහෙම කියන්නේ නෑ. ඒ හින්දා මගේ සෙෂන් එකේ ලාස්ට් ඇත්තටම පොයින්ට්ස් දෙකයි තියෙන්නේ. එකක් goal oriented වෙන්න, income focus වෙන්න. ඒ අතරතුර අනිවාර්යයෙන්ම knowledge එක හදා ගන්න ඕනේ. ඔයගොල්ලෝ කරගෙන පාත් එක කරන්නම ඕනේ. ඊළඟට තමන්ට කම්ෆර්ටබල් පුද්ගලෙක් හදාගන්න. ඒ ගමන් තමන් තව කෙනෙක්ට කම්ෆර්ටබල් පුද්ගලයෙක් වෙන්න. රයිට්? හරි. එහෙනම් මම දෙයක් ගන්න ඇති කියලා. thank you.